good morning යාළුවනේ. දැන් කැලණිය ඉඳන් ආවේ පොඩි වැඩ ටිකක් කරගෙන වාහනේ මම පෙන්නන්නම් මොනවාද කරේ කියලා. අපි බිලත් එක්ක මෙයන් ඒතකොට ලේසි නැත්තම් මටත් මතක නැහැ. අයිටම් 10ක් විතර දාගත්තා අලුත් වාහනේ. ඕගොල්ලෝ නම් මේවා කරලා ඇති ඉතින්. නමුත් නොකරපු අය තව ඉන්නවා නම් කැලණිය පැත්තේ කිරිබත්ගොඩ කඩවත මෙහෙම තැනක් තියෙනවා. මං මෙතනින් කරගත්තේ ඕගොල්ලොන්ගේ තැන් නැති විශ්වාස තැන් හොඳ තැන් කියලා. මට මේ ටිකට ගියා 74යි 100ක්. මෙතන එක භාණ්ඩයක් දාලත් නැහැ. මේ මඩ් ගාඩ් එකක් දැම්මා. ඒක රුපියල් 5000ක් කියලා කිව්වා. එතකොට 79යි 100ක් විතර වෙනවා. අපි බලමුකෝ. පළවෙනි එක 7D carpets. 7D carpets කියලා කියන්නේ මේකට එනවා ඔන්න ඔහම. මේක නෙමෙයි. මේක මං වෙනම ඇඩිෂනලි දාගත්තා. මෙන්න මේ කාපට් එක. 7D කාපට් එක මේක මේ වගේ කෑලි 4ක් එනවා. ඉස්සරහට 2යි පස්සට තනි එකක් ඉන්නේ ඇත්තටම. ඒ පස්සේ සීට් එකම කව වෙන්න. ඕක කොහොම තියෙනවා. මේක ගානට මේක කැබින් එකම කව වෙන්න වැටෙනවා. මේ වස්සෙන් දාලා යා ලස්සනට දාලා දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයත් එහෙම මොකොත් වරද්දක් නම් කියන්න දෙයක් නැහැ. මේ කාපට් එක විතරක් ඇති ඇත්තටම මේ මම මේ වාහනෙන් ඌබ දුවන හින්දා තමයි මේ ඇඩිෂනල් කාපට් එකක් දාගත්තේ. තවත් එතකොට හොඳයිනේ කියලා. මේකේ මෙහෙම එකක් එනවා. මේක ගලවලා සුද්ධ කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මේක වෙනවා 20000ක් විතර. බලමු එක ගන්න. ඒක 20000යි 7D කාපට් එක. ඉතින් මම තව අමතර ආරක්ෂාවක් කියලා තමයි මේ තව එකක් දාගත්තේ. ඒක 5800කට හම්බුණා. අපි ඒක ගැන කතා කරමු. එතනට ආපුවාම ඒක තමයි පළවෙනි අයිටම් එක 7D කාපට් එක. මම පිටිපස්සෙත් පෙන්නන්නම් ඔම්ම. මොනවම තියෙන්නේ. ඉතින් වටේටම කව වෙනවා. මේ සීට් එක මෙහෙම ගලවලා උස්සලා දාන්න පුළුවන්. ඒකට එන කාපට් එක ඇතුලේ කාපට් එක. මේ අර අමතර කාපට් සෙට් එක මම ගත්තා. ඔය තමයි යන්නේ. අපි බලමු ඊළඟට මොකක්ද අයිටම් එකේ තියෙන්නේ කියලා. ඩිගි කාපට් එක. මේක දාලා තියෙනවා 12500. ඩිකි කාපට් එක කියලා කියන්නේ මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. කොහොඳ හයිය ප්ලාස්ටික් මේ කාපට් එකක් ඔන්න ඔය වගේ තමයි එන්නේ. මේක 12500කට හම්බුනේ. ඔය දාලා තියෙන ගණන්ම තමයි. මේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය ඩිස්කවුන්ට් ගානම තමයි යා කියන්නේ දාලා තියෙන්නේ කියලා. මට ඉතින් එහෙම ලොකු වෙනසක් තේරෙන්නෙත් නැහැ එහෙම. ගණන් මීට අඩුවටත් තියෙන්න පුළුවන් වැඩියටත් තියෙන්න පුළුවන්. මම ওই ටික දාගත්තා. ඊළඟ තියෙනවා ස්කෆ් ප්ලේට්ස්. ඒක 8500යි. ඒව ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා. ඉතින් ආයි මැග්නයිට් නම ගහලම තමයි එන්නේ. ක්වොලිටි එකටම තියෙනවා. ඉතින් මේක දැම්මහම ආයි බලන්න ලස්සන. මේකෙත් තියෙනවා. ඔයගේ දෙපැත්තෙම මෙතනට පොඩි එකක් එනවා. එහා පැත්තට ලොකු එකක් එනවා. ඒ වගේ දෙපැත්තටම එනවා. ඒක ඔය ස්කෆ් ප්ලේට් කියලා කියන්නේ. ඒක වෙනවා 8500. ඊළඟ තියෙනවා ඩිකි බොඩි ගාඩ්. ඩිකි බොඩි ගාඩ්. නෑ ගානිෂ් එක. ඩිකි බොඩි ගානිෂ් එක කියන්නේ මෙන්න මේක. ඉතින් මෙන්න මේක තමයි. ඒක ලස්සනයි කියුවා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ මේ වාහනයට ගැලපෙන විදිහට ඒක බලලා ගහ ගන්න. මම අමතරව ගහගත්තා මෙතන පල්ලෙහා පටියකුත්. ඒකට කියන්නේ ඩිකි ලෝව ගානිෂ් එක. ඒක වෙන්නේ 3800. මෙන්න මේක. ඒකත් එයා කිව්වා ඒක ආරක්ෂාවට හොඳයි කියලා. ඒකත් ගහගත්තා. ඊළඟ මොනවද තියෙන්නේ?
තුන්දායි මොකක්ද ඒ කියන්නේ සයිඩ් කවර්ද පොඩ්ඩයි මේක මටත් තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. 3000ට මොකක්ද ඒ දාලා තියෙන්නේ? ස්ටියරින් වීල් කවර් එක. රුපියල් 3000යි. බලමු මෙන්න මේක. ඉතින් ස්ටියරින් වීල් කවර් එකක් මෙතන grip එකට හොඳයි ඒක. full වටේම කවර් වෙනවා. රෙඩ් කලර් එකෙන් ගත්තේ මේකටත් එක්ක මැච් වෙන්න. ඇතුළෙත් ඔය රෙඩ් අනම්මනම් තියෙනවා රෙඩ් ලයිට් එකකුත් තියෙනවා නේ ඇම්බියන් ලයිට් එක. ඒකට මැච් වෙන්න තමයි අරන් තියෙන්නේ. රයිට්. ඊළඟට තියෙනවා කී පවුච් එක. ඒක ලස්සනයි. කී පවුච් එක රුපියල් 3000යි. මම හිතන්නේ 3000ට වටිනවා. ඉතින් කී පවුච් එක. ඒක හොඳයි. මේක ඇතුළට මේක ගලවලා එයා දාලා දෙනවා. කී පවුච් එක. මේ ඔක්කොම තියෙනවා. මේ CVT හින්දා තමයි මේක තියෙන්නේ. මේක ඇත්තටම CVT ටෙක්නා ප්ලස් ඔහොම CVT එකට තමයි මේක එනමයි කිව්වේ. අනිත් ඒවලට ඒ වෙන වෙනම ඒකට ගැලපෙන කී පවුච් තියෙනවා. හොඳේ. එතන තියෙනවා ඒක. හරි. ඊළඟ බලමු බොඩි ගානිෂ් 7500 බොඩි ගානිෂ් කියන්නේ මෙන්න මේක. ඒ තියෙන වටේ එතන එනවා පොඩි මෙන්න මේ කලර් එකෙන් එන්නේ. ඔරිජිනල් එන්නේ මේ කලර් එකෙන්. නමුත් දැන් මේක බලන්න මේක ගැලපෙනවා. මෙතන සිල්වර් වගේ නිකල් ප්ලේට් ලයිනින් එකක් තියෙනවා. මේකේ තියෙනවා. ඒතර මේකත් ඒ වගේම ගහලා තියෙනවා. ඒක තමයි බොඩි ගානිෂ් එක. එයා හරියට බලලා ගහනවා. උතන මේ දැන් මේ දොර ඇරියාම එම මෙතන වදින්න පුළුවන්. ඒකින්ද හරියට ගැහුවේ නැත්තම් දැන් මෙයා ඒක හරියට බලලා ගහලා තියෙනවා. දැන් ඒක දොර ඇරියාම වදින්නේ නැහැ ඔය. ගානට එතන ගැප් එක ඉඩ තියලා යනවා එතන. රයිට්. එතකොට ආයෙ මොනවාද? 3M කාපට්. මේ කාපට් සෙට් එක තමයි 5800ට මට හම්බෙලා තියෙන්නේ. මේක යා කිව්ව ගන්න ඕනේ නැහැ කියලා. ඒක ඕගොල්ලන්ට අවශ්‍ය නැත්තම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම තව වැඩි ආරක්ෂාවට තමයි අරගෙන තියෙන්නේ. මේ මට හිතුණා ඒක ගත්තොත් හොඳයි කියලා. මොකද මේ ඌබ දුවනකොට කට්ටිය ඉතින් මොන තත්ත්වෙන් එන වැහි දවසක් වෙන්න පුළුවන්. ඔය මොන හරි පාගම් නගින්න පුළුවන්. ඉතින් ඒක අපිට කස්ටමර්ට කම්ප්ලීට් කරන්න බෑ. අපි ඒක දැනගන්න ඕනේ අපි ආරක්ෂා වෙන්න. ඒකින්ද මේ මම ඒකත් ගත්තා. ඕගොල්ලෝ බලන්න අවශ්‍ය නම් ගන්න. તો මේකේ අයිටම් එකක් නැහැ. මම දාගෙන තියෙනවා මඩ් ගාඩ් කවර් එක. මෙන්න මෙහෙම එකක්. මෙතනට ඔයගොල්ලෝ මෙතන වහගන්න මේකක් තියෙනවා කවර් එකක් තියෙනවා ඒක දාගන්න. මම තාම දාගෙන නැහැ. මේ ටික අදාගෙන යන්නේ. පෙරේද මට හම්බුනේ. ඒ කියන්නේ සෙන්සුරාද හම්බුනේ වාහනේ. ඉතින් මේ චුට්ට අදාගෙන යනවා. ඉතින් තාම නම්බර්ස් හම්බෙලත් නැහැ. මේ දුවන්නත් බෑ. ඉතින් ඒ වුණාට ඉතින් ටික හදාගෙන යනවා. දුවන තත්ත්වයට එනකම්. දන්නවනේ ඉතින් වාහනයක් ගත්තාම තව ලක්ෂයක් දෙයක් වියදම් කරන්න ඕනේ ඒක. ඉතුරු ටික හදාගන්න. කාපට් එකක්වත් දෙන්නේ නැහැ කියන්නේ ඉතින් මට නම් තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් මේ මගේ පළවෙනි අලුතෙන්ම ගත්ත බ්‍රෑන්ඩ් නිව් වාහනේ. කලින් අරන් තියෙන්නේ ක්විඩ් එකක් තමයි කලින් තිබුණේ. ඊළඟට මම පැද්දේ මෙන්න මේ වාහනේ. ඒකත් වයිෆ්ගේ වාහනේ මේ ජපන් ඇල්ටෝ එකක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් කරන්න. එහෙම මේ මට නම් ඉතින් හිතා ගන්න බෑ. ඉතින් මට තේරෙන්නේ නැහැ එහෙම කාපට් එකක්වත් දෙන්නේ නැති කියලා. මේකට වාහනේට කාපට් එනවා නම් ආයෙ වෙනම ගන්න ඕන. මේ වාහනේ ගත්තට වඩා වියදමක් යනවා මං හිතන්නේ මේ ටික හදලා එනකොට. ඉතින් අපි බලමු. ඉතින් මීට හදාගෙන යන්න. මම මේක වැඩේ කරේ Cool Gadgets shop කැලණිය. මේ තියෙන ඇඩ්‍රස් එක Kandy Road Bulgoya Junction. ෆෝන් නම්බර් එකක් තියෙනවා. කෝල් එකක් දීලා යන්න. මොකද මේ එතන කට්ටිය ගොඩක් ඉන්නවා. බඩු ආපු ගාම කට්ටිය මේ එනවා අපොයින්ට්මන්ට් දාගන්න හදාගන්න. ඒකින්ද එයාට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන වැඩේ කරගන්න යන්න. හරි. එහෙමනම් ජය වේවා.